අද වීඩියෝ එකේ ටොපික් එක ඒ තුනක් ගන්න කොහොමද? එතකොට මේ වීඩියෝ එක උසස් පෙළ කරන නංගිල මල්ලිලට අලුතෙන් උසස් පෙළ ලියන්න ආරම්භ කරන එහෙම නැත්නම් දැනටත් උසස් පෙළට මුහුණ දෙන්න සූදානම්ෙන් ඉන්න ලෑස්ති වෙන නංගිල මල්ලිලට. එතකොට අපේ අද මාතෘකාව ඒ තුනක් ගන්න කොහොමද කියන එකනේ. එතකොට දැන් ඔන්න උසස් පෙළට එනකොටම නංගිල මල්ලිලා මම ඒ තුනක් ගන්නවා කියන මානසිකත්වයෙන් තමයි ගොඩාක් අය එන්නේ. නිකම් පාස් වෙන්න බලන් එන්නේ නැහැ. පස්සේ අන්තිමට තමයි ඔයගොල්ලන්ට ඒ ටාගට් එක ටික ටික අඩු වෙලා මම යන්තම් හරි පාස් වෙනවා කියන ලෙවල් එකට එන්නේ. එහෙම නොවි ඕගොල්ලන්ට ටාගට් එක වෙනස් නොවි අන්තිම වෙනකම්ම ඇදගෙන යන්න ශක්තිය තියෙන්න ඕනේ මුලින්ම. එතකොට එහෙම වැඩ කරද්දි ගොඩාක් ස්ට්‍රෙස් වෙනවා. එතකොට ස්ට්‍රෙස් නොවී ඉන්නත් ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. ඒකට කරන්න පුළුවන් තමන් දවසට විනාඩි 15ක් එහෙම නැත්නම් විනාඩි 30ක් ඔයාලට වෙහෙස නිවා ගන්න ක්‍රමයක්. උදාහරණයක් විදිහට ඔයාලට සින්දුවක් අහන්න, සින්දුවක් කියන්න, සින්දුවකට නටන්න මොනවා හරි කරන්න පුළුවන්. ඊට පස්සේ ආස කෑමක් කන්න බොන්න, ආස කෑමක් හදන්න ඒ ඕන දෙයක් පුළුවන්. ඉතින් ඔයා දැනගන්න ඕනේ ඔයාගේ අරමුණට යද්දි අරමුණ වෙනස් කරන්න නෙවෙයි ඔයාට ස්ට්‍රෙස් වෙච්ච වෙලාවට ඔයාගේ ස්ට්‍රෙස් එක රිලීස් කරගන්න. එතකොට අන්න ඒ දේවල් තමයි ඔයා ස්ට්‍රෙස් වෙනවට කරන්න ඕනේ අවසානය වෙනකම්. එතකොට අපි මේ ඒ තුනක් යන්නේ කොහොමද කියලා ගත්තොත් ඔයාට ඉස්සෙල්ලම ඇති වෙන්න ඕන දේ තමයි ටාගට් එක. ඒක හැමෝටම ඇති වෙනවා. අර කිව්වා වගේ පස්සේ ඔයාලට වැඩ වැඩි වෙද්දි එපා වෙන එක විතරයි වෙන්නේ. මුලින්ම අඩියට යද්දි ඕනෙම කෙනෙක් හිතනවා සමහර වෙලාවට ගුරුවරයෙක් දෙන මොටිවේෂන් එකකින් ඔයා දකින මොටිවේෂන් වීඩියෝ එකකින් කලින් අයියා කෙනෙක්ගේ අක්කා කෙනෙක්ගේ කතාවකින් ඔයාලා මොටිවේට් වෙලා ටාගට් එකක් හදාගෙන මේකට අඩිය තියනවා. පස්සේ ඔයාලා මේක වෙනස් කරනවා. එහෙම වෙන්න බෑ. මේක ස්ථිර අවසානය වෙනකම්ම වෙනස් නොවෙන ටාගට් එකක් වෙන්න ඕනේ. එතකොට මේකෙදි ඔයාලට අනිවාර්යෙන්ම ස්ටඩි ප්ලෑන් එකක් තියෙන්න ඕනේ. ඒක දවස ගානේ, සතිය ගානේ, මාසෙ ගානේ සැලසුම් කරපු එකක් වෙන්න ඕනේ. මුලින්ම ඔයා දවසේ මෙන්න මේ වැඩ ටික මෙන්න මේ ටයිම් එක ඇතුලේ මම කරනවා කියලා ප්ලෑන් එකක් තියෙන්න ඕනේ. ඊට පස්සේ ඔයාට තියෙන්න ඕනේ මාසිකවම හදපු ප්ලෑන් එකක්. ඔයාට මාසිකව හදන්න අමාරු කෙනෙක් නම් ඒක ඔයා දවසකට සතියකට හදලා තියාගන්න බලන්න. එතකොට ටයිම් ටේබල් ගොඩක් අයට හරියන්නේ නැහැ. හැබැයි මේ ප්ලෑන් එක දැන් රෑට නිදා ගන්නකොට ඔයාට කරන්න පුළුවන් මේක හදලා හෙට දවසේ මෙන්න මේ ටික තමයි කරන්න කියලා ප්ලෑන් එකක් හදලා නිදා ගන්න පුළුවන්. ඊට පස්සේ පහුවදා ඔයාට ඒ දේවල් කම්ප්ලීට් කරනකොට ටික එකක් දාගෙන යන්න පුළුවන්. ඊළඟට මේ වැඩ කරනකොට ඔයාලට තියෙන පළවෙනිම බාධාව තමයි මේ සෝෂල් මීඩියා. ඒ ප්ලැට්ෆෝම් හදලා තියෙන්නේ ඔයාලා ඇබ්බැහි වෙන විදියට. එකක් බලනකොට තව එකක් එනවා. තව එකක් බලනකොට තව එකක් එනවා. ඔයාලා දන්නේම නැතුව විනාඩි 5 ගිහිල්ලා දැන් ඔය YouTube වීඩියෝ වල දැන් විනාඩි 3ක් යනවා. කලින් තප්පර ගානට තිබ්බ වීඩියෝස්. දැන් ඒක නිසා ඔයාලා ඇබ්බැහි වෙන්න පුළුවන්. ඒක නිසා මේ සෝෂල් මීඩියා භාවිතා කරන එක පරිස්සමෙන් කරන්න ඕනේ දෙයක්. ඔයාට අවශ්‍යම දෙයකට විතරක් ඒක යොදා ගන්න. ඔයාට පාඩමට අදාළ කරුණක් හොයාගන්න වගේ දෙයකට ටියුට් ටිකක් ඩවුන්ලෝඩ් කරන්න. මේ දේවල් වලට විතරක් ඔයා ෆෝන් එක, ලැප්ටොප් එක පාවිච්චි කරන්න බලන්න. එතකොට ඊළඟට තමයි ඔයාලට ටයිම් මැනේජ්මන්ට් තියෙන්න ඕනේ. දැන් ඔයාට මං කිව්වා රෑට ඔයා කරන වැඩ ටික ලියලා නිදා ගන්න කියලා. හැබැයි ඔයා ඒකෙදි මම මෙන්න මේ වෙලාව ඇතුලේ මේක කරනවා. ඒ වෙලාව පස්සේ ඔයා විනාඩියක් හරි වැය වෙනවා නම් ඔයා ඒ වැඩේ එතනින් නතර කරලා ඊළඟ වැඩේ පටන් ගන්න. කාලයක් යද්දි ඔයාට සතියක් වගේ යද්දි ටිකක් ඉම්ප්‍රූව්මන්ට් එකක් තියෙනවා. කරන වැඩ ටික මේ වැඩි වෙනවා. එතකොට ඔයාට ටයිම් මැනේජ්මන්ට් එක ඉබේටම හැදෙනවා. නැතුව ඔයා ඒ ටයිම් එක තියලම ඒක කරන්න. පේපර් එකක් වුණත් පැය 3 නම් 3න් ඉවර කරන්න. ලියන්නේ කොච්චරද එතනින් නවත්තන්න. ඊළඟ වැඩේ පටන් ගන්න. එහෙම කරලා ටයිම් මැනේජ්මන්ට් හදා ගන්නම ඕනේ මේ ඒ තුනට යන ළමයි. එතකොට මෙන්න මේ දේවල් ටික කරොත් ඔයාට අනිවාර්යෙන්ම ඒ තුනකට යන්න පුළුවන්. ඉස්සෙල්ලම ඔයා ඒ තුන කියනවට වඩා දවසේ වැඩවලට ටාගට් කරලා ලකුණු එකතු කරගන්න බලන්න. අවසාන රිසල්ට් එක තමයි ඒ තුන. ඒ වුණාට මුලින්ම ඒක මම ඒ තුනක් කියලා මතුර හිටියටවත් කී හිටියටවත් හිත හිටියටවත් ඒකෙන්නේ නැහැ. ඔයාලා අනිවාර්යෙන්ම මේ වැඩේට බහැලා වැඩ කරන්න ඕනේ. ඉතින් වැඩ නොකරොත් කවදාවත් ඔයාලා කොච්චර ඔය ගොඩක් කට්ටිය පුද පූජාවල් කරලා ප්‍රාර්ථනා කළා එහෙම බෑ. ඔයා ප්‍රාර්ථනාත් කරන්න. ඒ වගේම මේකට හරියන්න මේ සෝබාදහමෙන් ඔබට දෙයක් දෙන්නේ ඔබ මහන්සි වෙලා දේවල් කරොත්නේ. ඒ නිසා ඔයා මහන්සි වෙන්න
මේ වෙනුවෙන් කැප වෙන්න. මේ අරමුණ වෙනුවෙන්ම විතරක් වැඩ කරන්න. වෙන බාහිර දේවල් යොදා ගන්නේ නැතුව. එහෙනම් වැඩ කරන මහන්සි වෙන ඔයාට සුබ පතනවා විභාගෙට good luck.